අද අපි ලංකා ඩ්‍රයිවර් YouTube channel එකකින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රියදුරෙක් විදිහට මහා මාර්ගයේ වාහනයක් ධාවනය කරනවා නම් මොන වගේ දෙයක්ද හිතන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. ඔයාලා මේ දේවල් සමහරවිට පිට කලින් හම්බෙලා නැතුව ඇති. මෝටර වාහන පනතේ නීතිය සඳහන් වෙන යම් කාරණා කීපයක් මම අද කියන්න බලාපොරොත්තු වෙනවා. රියදුරෙක් මේ සුක්කාන මතර අරගෙන මහා මාර්ගයේ වාහනයක් ධාවනය කරන්න පෙර ආතුව හිතන්න ඕනේ කාරණා 3-4ක්ම මොටර වාහන පනතේ බොහොම බැරෑරුම්ම කියලා තියෙනවා. පළවෙනි එක තමයි මොටර වාහන පනතේ 145 වගන්තිය කියලා තියෙනවා. යම්කිසි මොටර වාහනයක් මහා මාර්ගය තුල ධාවනය කරන්නේ නම් එම මොටර වාහනය තුල සිටින යම් පුද්ගලයෙකුට හෝ දේපලකට ඒත් එක්කම මොටර වාහනයේ පිටත මහා මාර්ගයේ සිටින පුද්ගලයෙකුට හෝ මහා මාර්ගයේදී දේපලකට ඒත් එක්කම මහා මාර්ගයෙන් පිට සිටින පුද්ගලයෙකුට හෝ ඇති යම් දේපලකට අනතුරක් හර්ධරයක් අපහසුතාවයක් හෝ හානියක් වීමට හෝ වීමට ඉඩ නොමැති බවට සියලු කාරණා සම්බන්ධයෙන් තත්ත්වයක් ඇත්නම් මිස මහා මාර්ගයේ වාහනයක් ධාවනය නොකළ යුතුයි. මේ මොටර වාහන පනත 145 වගන්තිය කියන්නේ මේ පාරේ ඉන්න අය, වාහනේ ඉන්න අය, වාහනේ පිටතේ ඉන්න අය. ඒ කියන්නේ මේ ලෝකේ ඕනම තැනක ඉන්න පුද්ගලයෙකුට හර්ධරයක් හෝ අපහසුතාවයක් හෝ හානියක් වෙන්නත් බෑ, වෙන්න ඉඩ තියන්නත් බෑ. එහෙම බැරි නම් මේ සුක්කානම අතර ගන්න එපයි කියලා කියලා. අන්නේ තත්ත්වයට මේ වාහනය යාවත් කාලීනව ඒත් එක්කම වාහනේ ඉදිනදා මේකේ කාර්මික තත්ත්වය මනා තත්ත්වයක තියාගන්න. ඒත් එක්කම රියදුරෙක් විදිහට ඔබ මම සියලු දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පාරට යන්න ඕනේ. මෙන්න මේ කියන කාරණාව මොටර වාහන පනතේ 145 වගන්තියේ කියවෙනවා. යම් රියදුරෙක් මහා මාර්ගයේ වාහනයක් ධාවනය කරන්නේ නම් 148 වන වගන්තියේ කෙසේ සඳහන්ව ඇත්තද යම් අනතුරක් වැළැක්වීමට අවශ්‍ය යම් ක්‍රියාමාර්ගයක් ගැනීම රියදුරා සතු පරම වගකීම වන්නේ. එසේනම් ඔබේ පරම වගකීම යම් අනතුරක් වළක්වා ගැනීමට වූ ක්‍රියාමාර්ග කෙසේ හෝ යත්නම් ඒ ක්‍රියාමාර්ග සියල්ල ගැනීම ඔබේ වගකීමයි. මොටර වාහන පනතේ 149 වෙනි වගන්තිය. මේ 149 වෙනි වගන්තිය තමයි ආරක්ෂාකාරී රියපැදවීම ගැන කියන්නේ. ඔබ කොහොමද ආරක්ෂාකාරී වාහනයක් රියපැදවීමේ කරන්න ඕන කියන එක කියවෙන්නේ මොටර වාහන පනතේ 149 වගන්තිය. ඔබ යම්කිසි වාහනයක් මොටර වාහනයක් මහා මාර්ගය ධාවනය කරන්නේ නම් 148 වන වගන්තිය කෙසේ සඳහන්ව ඇත්තද යම් අනතුරක් වැළැක්වීමට අවශ්‍ය වන යම් ක්‍රියාමාර්ගයක් ගැනීම රියදුරා සතු ඇති පරම වගකීම වන්නේ කියලා තමයි මොටර වාහන පනතේ කියවෙන්නේ. අර පොඩ්ඩක් මේක පැහැදිලි කරලා බලමු. 148 වන වගන්තිය කෙසේ සඳහන්ව ඇත්තද? 148 වන වගන්තියේ තියෙන්නේ පාර පාවිච්චි කරන ක්‍රමය. එහෙනම් ඔබ වාහනේ ධාවනය කරන්නේ වමෙන්ද? එහෙම නැත්නම් ඔබ වාහනේ හරවනකොට කොහොමද හරවන්නේ? ඉස්සර කරට කොහොමද හරවන්නේ? අන්නේ ක්‍රමවේදය තමයි 148 වන වගන්තියේදී. ඒතකොට ඒ වගන්තියේ කෙසේ සඳහන්ව තිබුණත් ඔයා සියලු අවස්ථාවල අනතුරක් වළක්වා ගැනීමට ඌ යම් ක්‍රියාමාර්ග ගන්න එක ඔයා සතු පළවෙනි වගකීම කියලා මේක කියලා තියෙනවා. ඔබ සතු පළවෙනි වගකීම. එහෙමනම් ඔබ සතු පළමු වගකීම මොකද්ද? අනතුරක් වළක්වා ගැනීම සම්බන්ධයෙන් වූ ක්‍රියාමාර්ග ගැනීම. ඒත් එක්කම මොටර වාහන පනතේ 151 ආ කියන කොටසේ කියනවා යම්කිසි මොටර වාහනයක් භාවිතා කරන විට අනාරක්ෂිත අන්දම ආන්තරාදායක අන්දමකින් හෝ ආන්තරාදායක වේගයකින් මහා මාර්ගය තුල වාහනයක් ධාවනය නොකළ යුතුයි. තවත් කියනවා 151 වගන්තියේ එයන්නින් කියනවා ඔබ යම්කිසි මොටර වාහනයක් භාවිතා කරනවා නම් රියදුරෙක් වශයෙන් මහා මාර්ගය තුල මහා මාර්ගය භාවිතා කරන වෙනත් තනන්තර කෙරෙහි නොසලකිලිමත් හොන්දමකින් හෝ යුක්තිසහගත සැලකිල්ලකින් තොරව මහා මාර්ගයේ වාහනයක් ධාවනය නොකළ යුතුයි. මේ ලංකා ඩ්‍රයිවර් YouTube channel එකකින් ඔබට ඊළඟ වතාවේදී මේ වගන්ති සම්බන්ධයෙන් මොටර වාහන පනතේ මේ වගන්තියකට අනුව මහා මාර්ගය ධාවනය කරන ආකාරය පිළිබඳව අපි තවත් වීඩියෝ එකකින් හමුවෙමු.